පුරාණ ග්‍රීකයෝ ට්‍රෝයි නගරය ආක්‍රමණය කිරීම ට්‍රෝජන් යුද්ධය ලෙස තමයි හඳුන්වන්නේ. මෙන්න මේ ට්‍රෝජන් යුද්ධයේදී ට්‍රෝයි නගරය විනාශ වෙනවා. ට්‍රෝයි නගරේ විනාශ වෙන්න ගනිද්දී ට්‍රෝයි නගරේ ඉඳපු එක කුමාරයෙක්. ඔහුගේ නම ඊනියස් කුමාරයා. ඊනියස් කුමාරයා කල්පනා කරනවා මෙහි සිටියොත් අපි සියල්ලම විනාශ වෙනවා. ඒ නිසා ට්‍රෝයි නගරේ ලේ උරුමය ආරක්ෂා වෙන්න ඕන කියලා හිතලා මේ ඊනියස් කුමාරයා ඇතුළු පිරිසක් ට්‍රෝයි නගරයෙන් පලා යනවා. එයාලා පලා ගිහිල්ලා එයාලා එනවා නූතන ඉතාලි ප්‍රදේශයට. පස්සේ ඊනියස් කුමාරයා ඇතුළු පිරිස මෙම ප්‍රදේශයේ සුදුසු ස්ථානයක් තෝරලා අරගෙන ඒ ප්‍රදේශය නිර්මාණය කරන නගරයක්. ඒ නගරයට කියන්නේ අල්බා ලොංගාව කියලා. අල්බා ලොංගාව නගරය නිර්මාණය කරපු ඊනියස් කුමාරයා එහි රජ වෙනවා. එහි රජ වෙලා රාජ්‍ය කරමින් ඉන්න ඊනියස් කුමාරයා මේ නගරේ ක්‍රමක්‍රමයෙන් තව තවත් වර්ධනය කරනවා. එසේ වර්ධනය කරපු ඊනියස් කුමාරයෙකුනුත් පස්සේ රජවරු විශාල ප්‍රමාණයක් මෙන්න මේ කියන අල්බා ලොංගාව කියන නගරේ රජකම් කරනවා. අල්බා ලොංගාව ක්‍රමක්‍රමයෙන් විශාල වෙනවා. රෝම නගරේ බිහි වෙන්න කලින් පුරාණ රෝම වැසියන් අගනගරයේ විදියට බොහෝම කාලයක් තිස්සේ පාවිච්චි කරේ මේ අල්බා ලොංගාව කියන නගරය. මෙම අල්බා ලොංගාව නගරයේ ආසන්නයෙන් ගමන් කරනවා සුප්‍රකට ටයිබර් ගංගාව. සුප්‍රකට ටයිබර් ගංගාවෙන් ආරක්ෂිතව නිර්මාණය කරන ලද මේ අල්බා ලොංගාව නගරයේ රජවරු විශාල ප්‍රමාණයක් රාජ්‍ය කිරීමෙන් පස්සේ ක්‍රිස්තුපුර 700 ගණන් වලට එනවා. ක්‍රිස්තුපුර 700 ගණන් වලදී අල්බා ලොංගාවේ රජකම් කරන්නේ නුමිට කියලා රජෙක්. මෙන්න මේ කියන නුමිට රජතුමා රජකම් කරගෙන ඉද්දී මෙම ප්‍රදේශය මෙම අල්බා ලොංගාව නගරය ඉතා දියුණු තත්වයක පැවතියා. ඔහු දැහැමින් රජකම් කරගෙන ගියා. මෙන්න මේ නුමිට රජතුමාට හිටියා එක සහෝදරයෙක් අමුලිස් කියලා. මේ අමුලිස් කුමාරයා රාජ්‍යත්වයට හරිම කෑදරයි. අමුලිස් කුමාරයා කුමන්ත්‍රණයක් කරලා මේ නුමිට රජතුමාව බලයෙන් පහ කරලා අමුලිස් කුමාරයා රජ වෙනවා. නුමිට කුමාරයා දැන් සිරබාරයට ගන්නවා. අමුලිස් කුමාරයා තමයි දැන් රජ වෙන්නේ. අමුලිස් කුමාරයා එතනින් නවතින්නේ නැහැ. නුමිට රජතුමාව සිරබාරයට අරගෙන ඔහුට ඉන්න එකම පුතාව ඝාතනය කරලා දානවා. නුමිට රජතුමාට හිටිය පුතා ඝාතනය වුණා. නුමිට රජතුමාට හිටියා තව දියණියක්. ඇයගේ නම රියා සිල්වියා. මෙන්න මේ රියා සිල්වියාගෙන් කවදා හරි පුතෙක් බිහි වුණොත් එම පුතා තමාගේ රාජ්‍යත්වයට බාධාවක් වේ යයි සිතපු අමුලිස් කුමාරයා මේ රියා සිල්වියාට ළමයි ලැබීම තහනම් කරා. ළමයි හැදීම තහනම් කරලා ඇයව පූජකවරියක් විදියට එක්තැම් ගෙයක සිටින විදියට සිර කරලා ලැබුවා. එක්තැම් ගෙයක ඉන්න මේ රියා සිල්වියාට කොහොම හරි එක දරුවෙක් නෙමෙයි නිවුන් දරුවන් හම්බුණා. නිවුන් දරුවන් රියා සිල්වියාට ලැබුණේ මාස් දෙවියන් හරහා කියලා තමයි පැරණි රෝම වැසියෝ සඳහන් කරන්නේ. මෙන්න මේ රියා සිල්වියාටයි මාස් දෙවියන්ටයි ලැබුණු මෙන්න මේ නිවුන් දරුවන් දෙදෙනා රොමියුලස් සහ රීමස් කියලා නම් කරනවා. රොමියුලස් සහ රීමස් දරුවෝ දෙදෙනා රියා සිල්වියා ළඟ සෙනෙහසෙන් ආදරයෙන් වර්ධනය වෙනවා. හැබැයි වැඩි කලක් මේ රියා සිල්වියාත් එක්ක මේ නිවුන් දරුවන්ට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. එක්තැම් ගෙයක සිර කරලා තිබිච්ච රියා සිල්වියාට නිවුන් දරුවන් ලැබුණ කියලා අමුලිස් රජතුමාට ආරංචි වෙනවා. කෝපාවිෂ්ඨ වෙන අමුලිස් රජතුමා රියා සිල්වියාට ලැබුණු මෙන්න මේ කියන රොමියුලස් සහ රීමස් කියන නිවුන් දරුවෝ දෙන්නා මේ නගරයේ ආසන්නයේ තියෙන ටයිබර් ගඟට ගෙනහිල්ලා ටයිබර් ගඟේ ගිල්වලා මරා දාන්න කියලා සේවකයෙකුට අණ කරනවා. මෙන්න මේ සේවකයා
මෙන්න මේ රොමියුලස් සහ රීමස් කියන දරුවෝ දෙන්නා මරා දැමීමේ අරමුණෙන් විශාල කූඩයක දමාගෙන ටයිබර් ගඟ දෙසට රැගෙන යනවා. ටයිබර් ගඟ දෙසට කූඩයක දාගෙන රොමියුලස් සහ රීමස් නිවුන් දරුවෝ දෙදෙනා රැගෙන යද්දී මෙම දරුවන්ගේ සුරතල් දිහා දැක බලපු මේ සේවකයාට අනුකම්පාවක් ඇති වෙනවා. ඒ වගේම බියකුත් ඇති වෙනවා. මොකද මේ දරුවෝ දෙන්නා ලැබිලා තියෙන්නේ මාස් දෙවියන්ට සහ රියා සිල්වියාට. ඉතින් බයත් ආදරයත් දෙකම නිසා මේ සේවකයා මොකද කරන්නේ? ටයිබර් ගඟේ ගිල්වලා මරා දානවා වෙනුවට ටයිබර් ගඟ ළඟ තිබෙන ගහක් යට මේ දරුවෝ දෙන්න නිදි කරවලා පලා යනවා. එහෙම ගිහිල්ලා අමුලිස් රජතුමාට කියනවා ඒ ළමයි දෙන්න ගිල්වලා මරා දැම්ම කියලා. මෙන්න මේ දරුවෝ දෙන්න මේ ගහ යට නිදියගෙන ඉන්න වෙලේ මේ ගඟ ළඟින් යනවා උල්ක දේනුවා. තමන්ගේ උල්ක පැටවුන් ළඟදී මිය ගිහිපු නිසා එම සොවින් ඇවිදගෙන යද්දි තමයි මේ උල්ක දේනුවට මේ රොමියුලස් සහ රීමස් නිවුන් දරුවෝ දෙන්න දැක ගන්න ලැබෙන්නේ. දරු සෙනෙහස සොය සොයා හිටපු උල්ක දේනුව මෙම නිවුන් දරුවෝ ළඟට ඇවිල්ලා රොමියුලස් සහ රීමස් කියන නිවුන් දරුවෝ දෙදෙනාට කිරි ලබා දෙනවා. මේක ඊටාම අద్භූත සිදුවීමක්. කොහොම හරි උල්ක දේනුවකින් කිරි ලබා ගන්නා රොමියුලස් සහ රීමස්ව දකිනවා මෙම ගඟ අසලින් යන ගොපලු මිනිස්සෙක්. මෙම ගොපලු මිනිස්සෙටත් ළමයි නැහැ. ගොපලු මිනිස්සෙට ආස හිතෙනවා මෙම රොමියුලස් සහ රීමස් කියන දරුවෝ දෙන්නට. ආසාව විතරක් නෙමෙයි ආශ්චර්යයකුත් දකිනවනේ. උල්ක දේනුවකින් කිරි බොන ළමයි දෙන්නේ කියලා. එම නිසාම මේ ගොපලු මිනිස්සයා මොකද කරන්නේ? මේ රොමියුලස් සහ රීමස් කියන පුංචි පැටවු දෙන්න අරගෙන ගොපලු ගම්මානයට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ඔහුගේ භාර්යාවත් එක්ක එකතු වෙලා මේ ළමයි දෙන්නව වර්ධනය කරනවා, පෝෂණය කරනවා. ඉතින් රොමියුලස් සහ රීමස් කියන දරුවෝ දෙන්න මේ ගොපලු ගම්මානය තුල වර්ධනය වෙනවා. ගොපලු තාත්තා සියලුම ශිල්ප ශාස්ත්‍ර ඔහු දන්න තරමින් සියලුම දේ මේ ළමයි දෙන්නට කියලා දෙනවා. ක්‍රමක්‍රමයෙන් රොමියුලස් සහ රීමස් තරුණයන් බවට පත් වෙනවා. රාජ ලේ උරුමය සහිත කුමාරවරු නිසා රොමියුලස් සහ රීමස් දෙදෙනා සහජයෙන්ම නායකත්ව ගති ලක්ෂණ පෙන්눔 කරනවා. ඒම නිසාම මෙම ගම්මානයේ අවට ඉන්න තරුණයන් ඒකරාශී කරලා සංවිධානයක් බිහි කරගන්න මේ රොමියුලස් සහ රීමස් අවට ගම්මානවලට හිරිහැර කරන මංකොල්ලකරුවෝ මංපහරන්නන්ට පහර දීලා ගම්මාන ආරක්ෂා කරගන්නවා. එක දිනක් ගම්මානයේ පැවති උත්සවයකට සහභාගී වෙනවා අමුලිස් රජතුමාගේ සොල්දාදුවන්. මෙම සොල්දාදුවන්ගේ නොමනා හැසිරීම දැකපු රොමියුලස් සහ රීමස් ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. කොහොම හරි රීමස් කුමාරයා සොල්දාදුවන් විසින් අත්අඩංගුවට ගන්නව මෙම සිද්ධියේදී. අත්අඩංගුවට ගන්න රීමස් කුමාරයා සොල්දාදුවන් විසින් අමුලිස් රජතුමා වෙත ඉදිරිපත් කරනවා. හැබැයි මේ වෙද්දී රීමස් දැක්ක කියලා අමුලිස් කුමාරයාට අඳුන ගන්න හම්බ වෙන්නේ නැහැ මේ රියා සිල්වියාගේ ළමයි බව. එහෙම නැත්තම් කලින් රජ කරපු නොමිට රජතුමාගේ මුණුපුරන් කියලා අඳුන ගන්න හම්බ වෙන්නේ නැහැ. රීමස් කුමාරයා සිරභාරයට නියම කරනවා. මේ සිද්ධිය දැක ආරංචි වෙනවා ගොපලු ගම්මානයේන ගොපලු තාත්තට සහ රොමියුලස්ට. ගොපලු තාත්තා කල්පනා කරනවා අතීත කතාව කියන්න සුදුසුම කාලය තමයි මෙය කියලා. එදා ටයිබර් ගඟ ළඟ ගහක් යට නිදාගෙන ඉද්දි පොරවපු ඇඳුම් කත්තල සියල්ල පෙන්වමින් රොමියුලස්ට කියනවා ඔයාලා ලේ උරුමය සහිත රාජකුමාරයන් බව. ගොපලු තාත්තා විදියට එම දරුවන් දෙදෙනා රැගෙන ඇවිල්ලා පෝෂණය කරේ තමන් බව කියනවා. මෙම සිද්ධිය දැනගැනීමෙන් පස්සේ රොමියුලස් හිතනවා තමා නොමිට රජතුමාගේ මුණුපුරෙක් රාජ්‍ය ලේ උරුමය සහිත කුමාරයෙක් නිසා
ඔහු රීමස්ව සහ නුමිටව දෙන්නම බේරගන්න ඕන කියලා කල්පනා කරලා ගම්මානයේ සිටින තරුණයන් සහ තවත් පිරිසක් සංවිධානය කරලා මේ රජමාලිකාවට පහර දෙන්න කටයුතු කරනවා. අමුලිස් රජතුමාට පහර දෙන රොමියුලස් කුමාරයා රීමස්ව බේර අරගෙන අමුලිස් රජතුමාව මරා දමනවා. අමුලිස් රජතුමාව මරා දමපු රොමියුලස් සහ රීමස් කුමාරයෝ දෙන්න සිරබාරයේ ඉන්න නුමිට රජතුමාව නිදහස් කරගෙන ඔහුට නැවත රජකම ලබා දෙනවා. දැන් නැවතත් රජතුමා වෙන්නේ නුමිට. නුමිට රජතුමාට නැවත රාජ්‍යත්වය ලැබීමෙන් පස්සේ රොමියුලස් සහ රීමස් දෙදෙනා මේ නුමිට රජතුමාට උදව් කරමින් මෙම අල්බා ලොංගාව නගරයේ ජීවත් වෙනවා. අල්බා ලොංගාව නගරයේ ටික කලක් ජීවත් වෙන රොමියුලස් සහ රීමස් කුමාරයා කල්පනා කරනවා අල්බා ලොංගාව නගරය නුමිට රජතුමාට පාලනය කරන්න ඉඩ දීලා තමන් දෙදෙනා අලුත් නගරයක් සොයාගෙන යා යුතුයි කියලා. මෙහෙම කල්පනා කරන මේ රොමියුලස් සහ රීමස් කුමාරයෝ දෙදෙනා අලුත් නගරයක් සොයා ගැනීම සඳහා පිටත් වෙනවා. මෙහෙම පිටත් වෙද්දී එයාලට දැක ගන්න ලැබෙනවා ඒ සඳහා සුදුසු ප්‍රදේශයක්. රොමියුලස් කුමාරයා එක ස්ථානයක් හොයා ගන්නවා, රීමස් කුමාරයා තවත් ස්ථානයක් හොයා ගන්නවා. හැබැයි මෙන්න මෙතෙන්දි තමයි ප්‍රශ්නය මතුවෙන්නේ. මේ දෙන්නට දෙන්න වාද කරන්න පටන් ගන්නවා තමන් සොයාගත්ත ස්ථානවල වැදගත්කම කිය. වාදය ටිකක් දුරදිග යනවා. රීමස් කුමාරයා කැමති වෙන්නේ නැහැ රොමියුලස් කුමාරයා පෙන්නපු ස්ථානයේ නගරයක් ගොඩනැගීම සඳහා. අවසානයේ මේ වාදය දුරදිග ගිහිල්ලා අවාසනාවන්ත විදියට රොමියුලස් කුමාරයාගේ සේනාවෙන් රීමස් කුමාරයව ඝාතනය වෙනවා. බහතෝරන කාලයේ ඉඳලා එකට ජීවිතේ බෙදාගත්ත තම නියුන් සහෝදරය මිය යෑම රොමියුලස් කුමාරයාට දරා ගන්න බැරි වෙනවා. ඔහු දුක් වෙනවා. ඔහු දුක් වෙලා රීමස් කුමාරයාට දක්වන්න ඕන අවසන් ගෞරවය දක්වලා තමන් තෝරාගත්ත ස්ථානයේ නගරයක් නිර්මාණය කළ යුතුයි කල්පනා කරලා නගරයක් නිර්මාණය කරන්න පටන් ගන්නවා. රොමියුලස් විසින් ඔහුගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා නිර්මාණය කරනවා නගරයක්. ඒ නගරය තමයි ප්‍රසිද්ධ රෝම නගරය. රෝම නගරය බිහි කරන්නේ ක්‍රිස්තු පූර්ව 753 දී රොමියුලස් කුමාරයා විසින්. රෝම නගරයේ ප්‍රථම රජතුමා විදියට පත් වෙන්නේ මෙන්න මේ රොමියුලස් කුමාරයා. රොමියුලස් කුමාරයාගෙන් පටන් ගන්න මේ රෝම නගරය ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා දශක ගණනාවක් සතවර්ෂ ගණනාවක් ඉදිරියට ඇදෙනවා. ඉතින් රොමියුලස් සහ රීමස් කියන නියුන් දරුවන්ගෙන් පටන් අරගෙන අවසානයේදී රීමස් කුමාරයා ඝාතනය වුණත් රොමියුලස් කුමාරයා අති විශිෂ්ට නගරයක් නිර්මාණය කරනවා රෝම වැසියන්ට